මම දන්න සමහර ළමයි ඉන්නවා. ඒ ළමයි ඔය ආසල් ජීවිතයේ ආදරේ නිසා ඉගෙන ගන්නේවා කඩාකප්පල් කරගෙන ජීවිතේ අපායක් කරගන්නවා. එයා කැමති නෑ මට මෙහෙමයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා කාන්තාවන් ලෝකේ බලවත් වෙන කරුණු පහක් තියෙනවා. ඒ තමයි කාන්තාවක් ලෝකේ බලවත් වෙනවා ඇගේ රූපය නිසා. ඒකට කියනවා රූප බලය. ඊළඟට කාන්තාවක් ලෝකේ බලවත් වෙනවා භෝග බලය. කියන්නේ එයා හොඳට ඉගෙනගෙන එයා ධනවත් වෙලා. නිසා කෙල්ලෙක් ධනවත් වුණොත් එයා ලෝකේ බලවත් වෙනවා. ඊළඟට කාන්තාවක් ලෝකේ බලවත් වෙනවා ඥාති බලය. ඥාති බලය කියලා කියන්නේ එයාට හොඳ ෆැමිලි එකක් තියෙනවා. ධනවත් මිනිස්සු ගොඩක් මැද මේ කෙල්ල හැදෙන්නේ. මේ කෙල්ල බලවත්. ඊළඟට කාන්තාවක් ලෝකේ බලවත් වෙනවා පුත්ත බලය. හොඳ දරුවෝ ඉන්නවා. කාන්තාවක් ලෝකේ බලවත් වෙනවා සීල බලය. ඔය තමයි බල. ප්‍රජාන් වහන්සේ වදාලා කාන්තාවන්ගේ සියලු බල යට යවන්න පිරිමියගේ එක බලයකින් පුළුවන් කියව. මොකද්ද පුළුවන් නම් කියන්න බෑ. ඉසුරු බලය. ඉසුරු බලය කියන්නේ පිරිමියාගේ ධනවත්කම. පිරිමියාගේ ධනවත්කමෙන් කාන්තාවන්ගේ සියලු බලය යට කරන්න පුළුවන් කියව. ඒ නිසා අනේ කියලා ඔය පුතාලා ජීවිතේ වටාගෙන අපේ ජීවිතේ මං හරි අවාසනාවන්තෙක් මට කවුරුත් කැමති නෑ මං තනි වෙලා ඔය වගේ පසුගාමී අදහස් වලින් විඳවන්න එපා. ජීවිතේ පොඩි තැනින් පටන් ගන්න. O level පාස් වුනේ නැත්නම් කෝස් එකක් හරි කරන්න. A level පාස් වුනේ නැත්නම් කෝස් එකක් හරි කරන්න. ડોක්ටර් කෙනෙක් වෙන්න නම් බයෝ කළේ. ડોක්ටර් කෙනෙක් වෙන්න බැරි වුණා නම් එක්ක ගුරුවරයෙක් හරි වෙලා වෛද්‍යවරු බිහි කරන්න. සමහරවිට වෛද්‍යවරයෙකුට වැඩි අනාගතේ ගුරු වෘත්තියේ දෙන කෙනා ධනවත් වෙනවා. ඒ නිසා එක තැනකම හිර වෙලා ඉන්න එපා. ජීවිතේ ගොඩනගා ගන්න.